Hi everybody, hope you are all doing fine. So I'm just outside in the afternoon. Just now the time is like 2:30 in the afternoon. You can see a very clear sky, and because it's sunny, but it's not that much hot because of the breeze. Nice breeze is there, and you can see some cars are there, and there is a gas station here, and I'm just uh, going out to see the things what's happening outside. And here I just arrived at the main road now, so I am just heading towards the intersection. මම දැන් මේ එළියට ඇවිල්ලා යන්නේ පොඩ මේ ඉන්ටර්සෙක්ෂන් එක පැත්තට. මේ එතන ඔයාලට පේන මේ ඉදිරියෙන් වාහන ගමන් කරනවා. මෙතන තියෙන කලර් ලයිට් තියෙනවා. එතන තමයි ඉන්ටර්සෙක්ෂන් එක කියන්නේ. පාරවල් හතරක් වගේ එකට එකතු වෙන තැනක්. මේ සිටි එකේ කියන්නේ සිටි එකෙන් පොඩ්ඩක් එහාට වෙන්න අපි ඉන්නේ. ඒ හරියි. ඉතින් හැමදාම අපිට මේ වගේ මේ වීඩියෝස් ගේන්න පුළුවන් මේ වගේ ඒවා. ඊට පස්සේ තව ෆුඩ් පිළිබඳව ඊට පස්සේ මම බලාපොරොත්තු වෙන මගේ ඉංග්ලිෂ් ප්‍රෝග්‍රම් එක, ඒ කියන්නේ ඉංග්ලිෂ් ලෙසන්ස් ඒවත් මම ගේනවා වීඩියෝ වලින්. ඒ හැම දෙයකටම ඔයාලා කැමති නම් මගේ මේ channel එකට subscribe කරන්න. දැන් අපි ඉන්නේ මේතන intersection එක තියෙන තැන. Now we are at the intersection. Now you can see some cars have already stopped for the color light, and they are waiting for their turn to start. And so I just turned back. Now I am going back to the house. දැන් මම ආපහු යනවා ගෙදර පැත්තට ඇවිදගෙන. මේ ඒ පාර දිගේම තමයි යන්නේ. යනකොට අපිට පේන දේවල් මොනවද කියලා මම ඒවත් ටික ටික ඔයාලට පොඩ්ඩක් විස්තර කරන්නම්. Right now I am at a newly built bank, that's Chase Bank, and it's one of the very famous bank in USA, and it's due to be started very soon, but it's not yet open. It's just constructed, and construction is finished, and I'm just passing that place. Everything is constructed very recently, and these trees, you can see these trees they planted because here when we start to build something, so we have to do landscaping, so we have to plant the trees, and whatever the trees that we have uprooted, we have to replant them. So that's what we have done, and I have arrived at a very big grocery store, but I am not going to show you everything here. දැන් ඉන්නේ මේ grocery store එකක. grocery store එකේ මේ තියෙන්නේ beer section එක. beer wine beer විතරක් තියෙන section එක. මේකේ තව තියෙනවා ගොඩාක්. දැනට මම ඉන්නේ එතන. මේ තියෙන සියලුම beer වර්ග, wine වර්ග ඒවා තමයි හැම තැනම මේ තියෙන මේ පිරෙන මේ බෝතල් වල තියෙන ඒවා. බලන්න කොච්චරක් තියෙනවද කියලා. ඒ කියන්නේ මේ වගේ අපිට මේ grocery store එකට ගියාන් පස්සේ ගන්න පුළුවන්. ඒවා තියෙනවා beer, wine, champagne. ඒවා වෙනම තියෙනවා. liquor ගන්න වෙනම shops වලට යන්න ඕනේ. මේක මේ ඒ කියන්නේ අපිට ගන්න එදිනෙදා අවශ්‍ය බඩු වලට අමතරව beer, wine ඒවත් මෙහි එදිනෙදා ජීවිතය අවශ්‍ය අත්‍යවශ්‍ය අංගයක් තමයි. මේ සේරම පේන්නේ ඒ beer and wine.
still there. So yeah, now I am just moving towards another area. Right. මේ මෙතන දැන් අපිට තියෙන සේරම පීට්සා වර්ගයෙන් ෆ්‍රෝසන් පීට්සා මේ ස්ටෝර් එකේ වෙනම එක අපිට ෆ්‍රෙෂ් පීට්සා ගන්න පුළුවන් මේ ෆ්‍රෝසන් ඒවා මේ ෆ්‍රීසර් වල දාලා තියෙන්නේ ෆ්‍රෝසන් අපිට ගෙදර ගිහිල්ලා හීට් අප් කරලා කන්න පුළුවන් මේ සේරම තියෙන්නේ නොයෙකුත් පීට්සා වර්ග Yeah, this is the yogurt section. So we have all the yogurts, different types of yogurts are here, and very famous brand. And yeah, all this yogurt. At the corner we have eggs. You can see some cases of eggs. මේ තියෙන බිත්තර මෙතන තරන්නේ බිත්තර තවත් පැත්තක තියෙන මෙතනක් තියෙන මේ බිත්තර. Right. Then මම ඉන්නේ මේ පළතුරු තියෙන එක ෆෘට් ස්ටෝල් එකේ. ඔය තියෙන මෙහි තියෙන කෙසෙල් වර්ග. කෙසෙල් තියෙනවා ඩොඩං ඊට පස්සේ ඇපල් විවිධ පළතුරු වර්ග. ඔය තියෙන ඇපල් pineapple, ඒවා mangoes, papaya, cantaloupe, watermelon, orange, limes, මම දැන් ඔන්න ස්ටෝ එකෙන් එළියට ආවා. මේ තියෙන්නේ ඒකේ පාකින් ලොට් ටික. මේ පාකින් ලොට් එකේ තියෙන වාහන පේන්නේ. බලමු ටික ආසෙම හරි ලස්සනයි. ගොඩක් ක්ලියර් අද ආස. මම දැන් මෙතන වාට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ මොනවාද මේ තියෙන දර. firewood. දර භාවිතා කරනවා. ඒ කියන්නේ ඒක කැම්පින් ගියන් පස්සේ ගිනි මැල ගහන්න එක දේවල්ට භාවිතා කරන මේ දර. Right, thank you very much for watching my video. I'll see you in my next video. Please subscribe to my channel.